ආයිබෝවන් මම හෙළජන ශාන්ති කර්ම වේදින්ගේ සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් චන්දික අමිත් මෙම සජීවී පටිගත කිරීම සිදු කිරීමට ප්‍රධාන හේතුව තමයි අපි මේ දවස්වල දකිනවා සෝෂල් මීඩියා හරහා අලුත්ගම ශාන්ත නැමැති මහත්මය පිළිබඳව නැත්තම් මේ දවස්වල එතුමා ගිනිසීයා නමින් ආමන්ත්‍රණය කරනවා. අපි මෙතුමා පිළිබඳව සොයා බැලුවා. එතුමා ජීවිත කාලයේම තමන්ගේ කලාව වෙනුවෙන් ජීවිතය කැප කරපු මහත්මයෙක්. එතුමාගේ කුඩුම්බය එතුමාගේ ජීවනෝපාය ශක්තිමත් නැහැ. එම නිසා තමයි එතුමා දන්න ශාස්ත්‍රයෙන් නැත්තම් කලාවෙන් තමන්ගේ ජීවනෝපාය ශක්තිමත් කර ගැනීම සඳහා පෙළඹී තියෙන්නේ. අපි දකිනවා බත්තර මුල්ලේ පාස්පෝර්ට් කන්තෝරුව අසල මෙතුමා ගිනි සිසිල නර්තනයෙන් යෙදී සිටිනවා. ඒක සුළුපටු කාර්යභාරයක් නෙවෙයි. මොකද එතුමා ගින්දරත් සමගයි මේ සිදු කරන්නේ. අනික තමයි මෙතුමා භූමි තෙල් පානය කරනවා. ඒක එච්චර සුදුසු දෙයක්ුත් නෙමේ සෞඛ්‍ය තත්වයට. කොහොම හෝ බිඳක් හෝ ශරීර ගත වෙනවාමයි. ඒ නිසා බහුතරය රාජ්‍ය ආයතන පවතින්නේ ඔය බත්තර මුල්ල සුරුපාය ප්‍රදේශයේමයි. සංස්කෘතික අමාත්‍යාංශ පිහිටලා තින්නේ ওই ප්‍රදේශයේමයි. සංස්කෘතික අමාත්‍යතුමාගේ නෙත නොගැටීම සම්බන්ධව අපිට කනගාටුව තියෙනවා. ඒ නිසා සංස්කෘතික අමාත්‍යතුමනි මේ මම කරන මේ ප්‍රකාශය ඔබතුමාගේ නෙත ගැටුනොත් ඒ අලුත්ගම ශාන්ත කියන මහත්මාගේ කුඩුම්බය ඒ ජීවනෝපාය ශක්තිමත් කර ගැනීම සඳහා සාර්ථක වැඩපිළිවෙලක් හදලා දෙන්න. එතුමා වෙනුවෙන් විතරක් නෙවෙයි මේ කලාව වෙනුවෙන් තමන්ගේ ජීවිතයම කැප කරපු තව කලාකරුවෝ ඉන්නවා. අපිට අහම්බෙන් මෙතුමා මුණ ගැහෙන්නේ. තව මෙවැනි කලාකරුවන් ගැන සොයා බලලා ඔවුන් වෙනුවෙන් අරමුදලා පිහිටලා ඔවුන්ගේ විශ්‍රාම දිවිය සුව පහසුවේ ගත කිරීම සඳහා විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමයක් හඳුන්වලා දීලා එතුමාලාගේ මේ කුඩුම්බය ජීවනෝපාය ශක්තිමත් කරදමින් කාරුණික ඉල්ලා සිටිනවා. මම කිහිප වතාවක්ම එතුමා බත්තර මුල්ලේ ප්‍රදේශයේ සොයාගෙන ගියා. මගේ අවාසනාවට එතුමාව මුණ ගැහුනේ නැහැ. කවුරු හෝ කෙනෙක් මෙතුමා පිළිබඳව දන්නවනම් එතුමාගේ දුරකථන අංකය අප සංවිධානයට ලබා දෙන මෙන් කාරුණික ඉල්ලා සිටිනවා. අලුත්ගම ශාන්ත මහත්මයා ඔබතුමා වැටිලා නැහැ. රටේ ජනතාවක් ඔබතුමා කෙරෙහි බලා සිටිනවා. හෙළජන ශාන්ති කර්ම වේදින්ගේ සංවිධානය දේශීය භාවයට දේශීයත්ව අපේ කලාවට ගරු කරන සංවිධානයක්. ඒ කලාව වෙනුවෙන් කැපවුණු ඒ පිරිසට ලෙන්ගතු සංවිධානයක්. ඒ නිසා ඔබතුමා කෙරෙහි අපි අවධානය යොමු කරලා තියෙනවා. අපි ඒ සම්බන්ධවත් වැඩපිළිවෙලක් ඔබතුමා වෙනුවෙන් සකස් කරන බව මතක් කරනවා. ජනාධිපතිතුමනි, සංස්කෘතික අමාත්‍යතුමනි, අපේ රට ජාත්‍යන්තරයේ විශිෂ්ට රටක් බවට පත් වෙලා තියෙන්නේ අපේ මේ කලාව නිසායි. සංචාර කර්මාන්තය වෙනුවෙන් මේ කලාකරුවන්ගේ යම්කිසි දායකත්වයක් ලැබෙනවා. ඒක අමතක කරන්න එපා කියන එක මතක් කරනවා.
ඒ නිසා මම කතා කරන්නේ රටේ සියලුම කලාකරුවන් වෙනුවෙන් කියන එක මතක් කරන්න කැමතියි. අද කලාකරුවන්ට තියෙන්නේ උඩම්මාගේ සැලකිලි. ලයිට් බුබුලු පත් වෙන ඒ දැවන්ත වේදිකාවල් වලට තැන තිබ්බට අපේ කලාකරුවන්ට තැනක් නැහැ. ඒ නිසා ජනාධිපතිතුමනි, ඔබ රතුමා රටේ නායකයා, සෑම සංස්කෘතියට ගරු කළ යුතු නායකයෙක්. ඒ නිසා අපේ හෙළ කලාව වෙනුවෙන් ඔබතුමාගේ නෙත ඇරේවා කියලා මා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. සියලු දෙනාටම තෙරුවන් සරණයි.